Mr. Mac. You know how we do. අපේ සීයලා පරම්පරාවම සාත්තරකාරයෝ. මෙන්න මේ රේඛාවෙන් කියන්නේ වාසනා ඔයාට හම්බෙන්න ඉන්න ප්‍රේමවන්තයා. හරිම කඩවත. පුරුෂධාරී දේහධාරී හරිම වාසනාවන්ත කොළු ගැටියෙක් කියා. ඇත්තද? ඔව් ඒක මට පේනවා. සත පහක් අතේ නෑ. සත පහක් අතේ නෑ? දැන් බලන්න වාසනාව මගේ අතදී. බලන්න මේ ධන රේඛාව තියෙන විදිහ. මොකේ මේ දිග මේක. දැන් මේ ධන රේඛාවෙන් මොකක්ද කියන්නේ කියලා දන්නවද? මේ ධන රේඛාවෙන් කියන්නේ වාසනා ධනය. ඒ කියන්නේ මේ ධන රේඛාවේ තියෙන කෝටි ගානක ධනස්කන්ධය. මං කොහොමද හිතන් ඉන්නේ කෝටිපතියෙක් වෙන්න. සල්ලිකාරයෙක් වෙන්න. සල්ලිකාරයෙක් වෙලා කඩයක් දාන්න තමයි මං හිතන් ඉන්නේ. විට කඩයක්, බුලත් විට කඩයක්. අපි ඒකට දාමු හොඳ නම. සාමාන්‍යයෙන් නිකන් බුද්ධික විට කඩේ. බුද්ධික වාසනා. බුවා හරි බුවා හොඳයි. බුවා විට කඩේ. බුවා බුලත් විට කඩේ. හොඳයි. තම්සටම ගැලපෙන රස්සාව. ගද්ද බං ඔය උඹලා කරන්න ගියපන්කෝ ඈ යකෝ මේ ගමේ මිනිස්සු අහට මෙහාට යනවා ගමේ මිනිස්සු දකින්න අනිත් එක උඹලා ගෙවල් වලට කරුවට ගිහින් කිව්වොත් එහෙම උඹලා ගෙවල් වලට මොන දෙන්නේ කොහොමද අනිත් එක වාසනා උඹලා තමයි ඉස්කෝලේ යන පොඩි උන් නේද බං උඹලා වයසට ගැලපෙනවද ඔය කරන්නේ උඹගාව රුපියල් 50ක්වත් තියනවද කියපන්කෝ ඈ මේ ඵලයන් වාසනා ගෙදර පුක සුදුද? Se acabou. Free drinks in the house. Word.